සාමාන්‍ය පෙළ 2024-25 විභාගයට අදාළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි MCQ කිහිපය තමයි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මේ පළවෙනි ප්‍රශ්නෙට ගියාම පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා උපල සෛල යනු පහත සඳහන් කුමන පටකයට අදාළ සෛල වර්ගයක්ද කියලා. මෙතනදී මේ ප්‍රශ්نين පරීක්ෂා කරලා තියෙන්නේ මුදුස්තර, ස්ථූලකෝණාස්තර, දුඩස්තර කියන සෛල පිළිබඳ විෂය දැනුම. අපි දන්නවා උපල සෛල කියලා කියන්නේ දුඩස්තර පටකයට අදාළ සෛල වර්ගයක් බව. තව ටිකක් මේක විස්තර කරොත් දුඩස්තර පටකයට අදාළ සෛල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි උපල සෛල, අනිත් එක තමයි තන්තු සෛල. උපල සෛල සහ තන්තු සෛල. එතකොට මේ දුඩස්තර පටකය ශාක දේහයට දැඩි බව සහ යාන්ත්‍රික සංධාරණය ලබා දෙනවා. ඒ වගේම දුඩස්තර පටකයේ තියෙන සෛලවල ලක්ෂණ ගත්තාම අජීවී සෛල, ඒ වගේම සෙලියුලෝස් වලින් සෛල බිත්තිය හැදිලා තියෙන්නේ. ඒ මත ලිග්නින් තැම්පත් වෙලා සෛල බිත්තිය ඝන වෙලා තියෙනවා. මේ සෛල බිත්ති ඝන වීම ඒකාකාරව සිදු වෙලා සෛලවල මැද හිස් කුහරයක් හදලා තියෙනවා. ඒ වගේම මුදුස්තර සෛල වගේ නෙමෙයි දුඩස්තර සෛල පටකයේ සෛල තදින් නැහිලා තියෙන්නේ. ඒ හින්දා අන්තර් සෛලීය අවකාශ නැහැ. එතකොට ඒ අනුව උපල සෛල කියලා කියන්නේ දුඩස්තර පටකයට අදාළ සෛල වර්ගයක්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා පහත සඳහන් යුගල අතරින් දෛශික රාශි යුගලය වන්නේ කියලා. එතකොට මේකට උත්තරේ 4 ප්‍රවේගය සහ විස්ථාපනය තමයි මෙතන තියෙන දෛශික රාශි යුගල. අපි දන්නවා භෞතික රාශි කොටස් දෙකකට බෙදන්න පුළුවන් අදිශ රාශි සහ දෛශික රාශි කියලා. අදිශ රාශි කියලා කියන්නේ විශාලත්වයක් විතරයි තියෙන්නේ, දිශාවක් නැහැ. ඒක විස්තර කරනකොට අපි දිශාවක් භාවිතා කරන්නේ. හැබැයි දෛශික රාශි වලදී ඒ රාශිය විස්තර කරනකොට අපි ඒකේ විශාලත්වයට අමතරව ඒක ක්‍රියා කරන දිශාවත් කියන්න ඕනේ. බලය සහ ස්කන්ධය ගත්තාම බලය කියලා කියන්නේ දෛශික රාශියක්. හැබැයි ස්කන්ධය කියන්නේ අදිශ රාශියක්. ස්කන්ධයේ දිශාවක් නැහැ. ඊළඟට පීඩනය සහ ත්වරණය ගත්තාම පීඩනය අදිශ රාශියක්, ත්වරණය කියන්නේ දෛශික රාශිය. වේගය සහ කාර්යය ගත්තාම මේ දෙකම අදිශ රාශි. මේ දෙකටම විශාලත්වයක් විතරයි තියෙන්නේ, දිශාවක් නැහැ. ඊළඟට ප්‍රවේගය සහ විස්ථාපනය ගත්තාම ප්‍රවේගයටත් තියෙනවා දිශාවක් සහ විශාලත්වයක් කියන දෙකම, විස්ථාපනයටත් අපි විස්ථාපනය දක්වන උතුරටද නැගෙනහිරටද මේ විදිහට විශාලත්වයට අමතරව අපි ඒකේ දිශාවකුත් දක්වනවා. දෙකට උත්තරේ 4. ඊළඟට අහනවා කාම්බර උෂ්ණත්වයේදී නිසඟ අර්ධ සන්නායකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍ය වන්නේ. මේකට උත්තරේ තමයි 3 සිලිකන්. අපි දන්නවා මේ පාඩම 11 ශ්‍රේණිය දෙවන පොතට අදාළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන භෞතික විද්‍යාව පාඩමට අදාළ ප්‍රශ්නයක්. එතකොට අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ද්‍රව්‍ය කොටස් 3කට බෙදනවා. සන්නායක, අර්ධ සන්නායක, පරිවාරක කියලා. සන්නායක කියලා කියන්නේ හොඳට විද්‍යුතය ගමන් කරන ද්‍රව්‍ය. විද්‍යුතය සන්නයනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක කියලා හඳුන්වනවා. උදාහරණ විදිහට අපිට ලෝහ, මිශ්‍ර ලෝහ දක්වන්න පුළුවන්. ඒතර ලෝහ විදිහට ගත්තාම තාම්බ, ඇලුමිනියම්, යකඩියම් වගේ දේවලුත්, මිශ්‍ර ලෝහ විදිහට නික්‍රෝම්, පිත්තල, මැංගනීන් වගේ දේවලුත් දක්වන්න පුළුවන්. හැබැයි ඒ වගේම විද්‍යුතය සන්නයනය කරන්නේ නැති ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් පරිවාරක කියලා. එබනයිට්, පොලිතීන්, ප්ලාස්ටික්, විරිලි, ඇස්බෙස්ටෝස්, වීදුරු වගේ දේවල් පරිවාරක විදිහට ක්‍රියා කරනවා. ඊළඟට මේ අර්ධ සන්නායක කියලා කියන්නේ සන්නායකත් පරිවාරකත් අතර තියෙන ද්‍රව්‍ය. ඒ කියන්නේ මේවා විද්‍යුතය සන්නයනය කරනවා. හැබැයි සන්නායක තරම් විද්‍යුතය හොඳට සන්නයනය කරන්නේ නැහැ. සුළු ප්‍රමාණයකින් තමයි විද්‍යුතය සන්නයනය කරන්නේ. එතකොට අපි ස්පටික ආකාරයෙන් තියෙන සිලිකන්, ජර්මේනියම් වගේ ද්‍රව්‍ය අර්ධ සන්නායක ගුණ දක්වනවා. ඊළඟට අපි දන්නවා අපි මේ අර්ධ සන්නායක කොටස් දෙකකට බෙදනවා. නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. නිසංග අර්ධ සන්නායක කියලා කියන්නේ අපි නිසංග අර්ධ සන්නායක වලට උදාහරණ විදිහට ඉගෙන ගන්නවා සිලිකන් සහ ජර්මේනියම්. එතකොට මෙතනදී අහලා තියෙන්නේ නිසංග අර්ධ සන්නායකයක් වන්නේ කියලා
ජර්මේනියම් මෙතන දීලා නැහැ. ඒතකොට සිලිකන් තමයි නිසංග අර්ධ සන්නායකය. දැන් මෙතනදී අපි ගන්න ඕන පිළිතුර 3. ඊළඟ ප්‍රශ්නේ බොහොම සරල ප්‍රශ්නයක්. අහලා තියෙනවා සිංක්, සෝඩියම්, සිල්වර් යන මූලද්‍රව්‍ය වල සංකේත පිළිවෙලින්. එතකොට මෙතනදී මේකට උත්තරේ තමයි 3. සිංක්, සෝඩියම්, සිල්වර්. මෙතනදී ගොඩක් අය දෙවෙනි උත්තරේ ගන්න ඉඩ තියෙනවා. මොකද දෙවෙනි උත්තරේ මේ දීලා තියෙන්නේ සිලිකන්. මේක සිල්වර් කියලා වැරදිලා ගන්න ඉඩ තියෙනවා නැහැ. මෙතනදී උත්තරේ අංක 3 සිංක්, සෝඩියම්, සිල්වර් මූලද්‍රව්‍ය සංකේතය මේ දීලා තියෙන විදිහට තමයි දක්වන්නේ. හරි. ඊළඟට අහලා තියෙනවා අඹ ශාකයේ විද්‍යාත්මක නාම. අපි දැන් දන්නවා මේකදී ඇත්තම මෙතනදී පරීක්ෂා කරන්නේ හැම අවුරුද්දෙම වගේ මේ විද්‍යාත්මක නාමයේ ප්‍රශ්නයක් කියනවා. මෙතනදී විද්‍යාත්මක නාමයක් නිකන් ලියන්න බෑ. එතනදී නීති තියෙනවා. නීති කිහිපයක් තියෙනවා. විද්‍යාත්මක නාමයක් ලියනකොට. එතකොට මෙතනදී හරි උත්තරේ තමයි 5ට 2. මෙතනදී අපි බලන්න ඕනේ මේ විද්‍යාත්මක නාමයක් ලියනකොට පද දෙකක් තියෙනවා. පළවෙනි එකට කියනවා ගණනාමය කියලා. මෙන්න මේක ගණනාමය කියලා කියනවා. දෙවෙනි පදයට අපි කියනවා සුළු නාමය කියලා. එතකොට ගණනාමය ලියනකොට අපි පළවෙනි අකුර කැපිටල් අකුරෙන් තමයි ලියන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. ඊට පස්සේ සුළු නාමයේ ගණනාමයේ ඉතුරු අකුරු ටිකයි අපි ලියන්නේ ඉංග්‍රීසි සිම්පල් අකුරෙන්. ඒ වගේම අපි මේක ටයිප් කරනවා නම් ඇල අකුරෙන් තමයි ලියන්න ඕනේ. අපේ ලියනවා නම් යටින් ඉරක් අඳින්න ඕනේ. එතන පළවෙනි උත්තරේ ගන්න බෑ. මොකද පළවෙනි උත්තරේ කැපිටල් අකුරු සිම්පල් අකුරු හරි ලියලා තිබ්බට ඇල කරලා නැහැ. ඇල අකුරෙන් නෙමෙයි ලියලා තියෙන්නේ. ඒකට ඒක වැරදි. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම මේක ඇල අකුරෙන් ලියලත් නැහැ. පළවෙනි ගණනාමයේ මුල් අකුර කැපිටල් කරලත් නැහැ. ඊට පස්සේ හතරවෙනි එක ගත්තාම මේකේ ඔක්කොම ඇල කරලා තිබ්බට ගණනාමයේ මුල් අකුර කැපිටල් අකුරෙන් ලියලා නැහැ. ඒතකොට නිවැරදි වෙන්නේ මෙතනදී දෙවෙනි එක මැන්ඩිපෙරා ඉන්ඩිකා කියලා. දෙවෙනි පිළිතුර තමයි ගන්න ඕනේ අඹ ශාකයේ විද්‍යාත්මක නාමයට. හරි. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ආවේනික ලක්ෂණ පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන සෛලයක කුමන ඉන්ද්‍රිකාවක් මගින්ද කියලා. එතකොට අපි දන්නවා මේකට උත්තරේ 2 නාස්තිය. නාස්තිය ගත්තාම නාස්තිය කියලා කියන්නේ සෛලයක තියෙන ප්‍රධාන ඉන්ද්‍රිකාව. මේ නාස්තිය පටල දෙකකින් ආවරණය වෙලා තියෙනවා. නාස්තිය ඇතුලේ අඩංගු වෙනවා නාස්තිකාව සහ කොමැටින්. එතකොට මේ සෛල විභාජනයේදී කොමැටින් පත් වෙනවා. කොමැටින් ඝන වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. එතකොට මේ වර්ණ දේහ මගින් තමයි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට එක ජීවියාගෙන් ජීවියාට මේ වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවතිනවා. අපි දන්නවා මිනිසා තුළ වර්ණ දේහ 46ක් තියෙනවා. මිනිසා තුළ වර්ණ දේහ 46ක් තියෙනවා. යුගල් ගත්තොත් 23ක් තියෙනවා. ඒ කියන්නේ යුගල් වෙලා තමයි මේ වර්ණ දේහ තියෙන්නේ. වර්ණ දේහ යුගල් ගත්තොත් 23ක් තියෙනවා. වර්ණ දේහ 46ක් තියෙනවා. එතකොට මේ නස්තියේ ප්‍රධාන කෘත්‍ය තමයි ජීවි සෛලයේ ජීවි ක්‍රියාවලි පාලනය කිරීම. හරි. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ඩිම්බයක් මුදා හැරෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂය තුළ ඇති කුමන ව්‍යුහයෙන්ද කියලා. එතකොට මේ 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 ග්‍රාෆී සයුනිකාව. අපි දන්නවා
ඩිම්බ කෝෂයක සිදුවන වෙනස්කම් ගත්තහම සායනික අවධියයි ලුටියල් අවධියයි කියලා අවධි දෙකකට වෙන් කරන්න පුළුවන්. සායනික අවධියෙන් පස්සේ ඩිම මෝචනය වෙලා තමයි ලුටියල් අවධිය පටන් ගන්න. එතකොට මුලින්ම ප්‍රාථමික සායනිකාව දිගීක සායනිකාව වෙලා ග්‍රාෆී සායනිකාව බවටපත් වෙලා තමයි ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ. ඩිම්බ මෝචනය වුණාට පස්සේ තමයි පීත දේහයේ ශ්‍රෝත දේහයේ බවට පත්වීම සිද්ධ වෙන්නේ. එතකොට ඩිම්බයක් මුදා හැරෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂය තුල ඇති පහත සඳහන් කුමන ව්‍යුහයෙන්ද කියලා අහනවා. එතකොට ග්‍රාෆී සායනිකාව තමයි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ඉතා හොඳින් මත් කළ පිහියකින් අලගෙඩියක් කැපීම වඩාත් පහසු වෙනවලු. ඒකට හේතුව මොකක්ද කියලා. මේකට උත්තරේ 2. මොකද පිහිය මුවත් වුණාම අපිට අලගෙඩිය මත වැඩි පීඩනයක් යොදන්න පුළුවන්. පිඩ්නේ වැඩි වුණාම මේ මුවත් කරපු පිහියෙන් අලගෙඩිය කැපීම පහසු වෙනවා. එතකොට 8 වෙනි එකට උත්තරේ අංක 2. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ ගත්තාම 9 වෙනි ප්‍රශ්නේ අහනවා X කියලා මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග සාධන සංයෝගයේ සූත්‍රය XO කියලා අපිට ලියන්න පුළුවන්. Y කියන මූලද්‍රව්‍ය සෝඩියම් එක්ක හදනවලු සංයෝගයක්. ඒ සංයෝගයේ රසායනික සූත්‍රය NaY කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට X සහ Y සංයෝගය වෙලා හදනවලු රසායනික සංයෝගයක්. ඕකේ සූත්‍රය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මෙතනදී 9 වෙනි එකට පිළිතුර අංක 3. මේක කොහොමද අපි හදන්නේ? අපි දන්නවා X කියන එකයි ඔක්සිජනුයි එකතු වෙනවා. අපි X කියන කෙනාගේ මෙතන තියෙන ඔක්සිකරණාංකය දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඔක්සිජන් ඉන්නේ ගොඩක් වෙලාවට ඔක්සයිඩ් විදිහට ඍණ 2 විදිහට. එතකොට මෙතනදී මේ දෙන්න යුගල් වෙනකොට අපි දන්නවා මේ දෙන්නගේ ওই විදිහට මාරු වෙලා එන්නේ. අපි මෙයාගේ මෙතන තියෙන අගය කීයද කියලා දන්නේ නැහැ. එතකොට ඔන්න ওই විදිහට අපිට ලියන්න පුළුවන්. දැන් මෙයා හදිසියවත් එක වුණා නම් මෙතනදී මේ තියෙන ඍණ 2ත් එක්ක මෙයා කැපෙන්නේ නැහැ. මෙතනට එනවා ඍණ 2. මෙතනට එනවා 2 කියලා. මෙතනට එනවා කිසිම ටිකක් එන්නේ නැහැ. හැබැයි මෙතනදී සූත්‍රයේ විදිහට මේ දෙකත් අයින් වෙලා තියෙනවා. දෙක අයින් වෙන්න මෙයාගේ K හා සමාන අගයක් තියෙනවා. ඒතකොට මෙයාගේ 2 තමයි තියෙන්න ඕනේ. ඒතකොට මේ 2ට 2 කැපිලා තමයි මෙතන XO කියලා හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට දැන් පැහැදිලි වෙනවා මෙතනට එන්න ඕන 2 කියලා. ඊට පස්සේ Y ගත්තාම Y මූලද්‍රව්‍ය සෝඩියම් එක හදන සංයෝගය දීලා තියෙනවා. ඊට Y මූලද්‍රව්‍ය ගත්තාම අපි දන්නවා සෝඩියම් ධන 1 කියලා. Y මූලද්‍රව්‍ය තියෙනවා සෝඩියම් තියෙනවා. මෙතන සෝඩියම් ධන 1. මොනවයි විදිහට. ඒතර මේ දෙන්නගෙත් මාරු වෙලා තමයි සූත්‍රය හැදෙන්නේ. රසායනික සූත්‍රය හැදෙන්නේ. එතකොට මෙතනදී සෝඩියම් ගාවවත් කිසිම අගයක් නැහැ සෝඩියම් ගාව. ඒ කියන්නේ Y වලක් තියෙන්න ඕනේ එකක්. ඒතර තමයි ওই විදිහට සූත්‍රය හැදෙන්නේ. එහෙනම් Y ගාව තියෙන එකයි X ගාව තියෙන්නේ 2යි කියලා දන්නවා. එහෙනම් දැන් X උයි Y එකතු වෙනවා. මෙතන 2 තියෙන්න ඕනේ. මෙතන Y වල 1 තියෙන්න ඕනේ. මේ දෙක මාරුනහම හැදෙන්නේ කොහොමද? මේ දෙක මාරුනහම හැදෙනවා XY කියලා. හැබැයි මෙතන Y වල තියෙන 2 X වලට යනවා. ඒකට මෙතන 2 කියලා ලියන්න වෙනවා. එතකොට උත්තරේ අංක 3 තමයි එන්නේ. එතකොට XY2 කියලා තමයි එන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා
10 වෙනි ප්‍රශ්නය මෙම පද්ධතිය තුලින් ඒ සිට G දක්වා ආහාරය ගමන් කරන මාර්ගය වන්නේ කුමක්ද කියලා. හරි. දැන් මෙතන අපි රූප සටහනේ බැලුවාම මේ තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. එතකොට මේකට 10 වෙනි එකට උත්තරේ තමයි අංක 3. මෙතනදී අපි උත්තරේ ගන්න මෙහෙමයි. මුලින්ම මේ A ඉඳලා G වෙනකන් ආහාර යන විදිහ තමයි බලන්න ඕනේ. මේ තියෙන්නේ ආමාශය. මේ ආමාශයේ ඉඳලා ග්‍රහණයට ඇතුල් වෙනවා ආහාර. මෙතනදී දීලා තියෙනවා D වලට පස්සේ C වලට යනවා කියලා. D වලට පස්සේ C වලට යන්නේ නැහැ. අග්න්‍යාශයට ආහාර යන්නේ නැහැ. එතකොට ග්‍රහණයට ගිහිල්ලා ඊට පස්සේ ආහාර ඇතුල් වෙනවා සුද්‍රාන්තයට, يعني E වලට. ඊට පස්සේ මහාන්ත්‍රයට ඇතුල් වෙලා තමයි ගුද මාර්ගයේ ඔස්සේ ආහාර පිටතට එන්නේ ජීර්ණය වෙලා. එතකොට මුලින්ම A වල ඉඳලා D වලට ගිහින් ඊට පස්සේ F E වලට ගිහිල්ලා තමයි මෙතන මහාන්ත්‍රයට ඇතුල් වෙන්නේ F වලට. එතකොට 10ට උත්තරේ අංක 3. අදට මම මේ MCQ 10 සාකච්ඡා කරලා නතර වෙනවා. තවත් දවසකින් ඊතුරු MCQ ටිකත් එක්ක හමුවනතුරු රැඳී සිටින්න. ඔබට සුබ දවසක්.